Hi guys, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SW Cube Master එකකින් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ 3x3 Rubik Cube එකේ වේගය වැඩි කරගන්න පුළුවන් සූත්‍ර කීපයක් ගැන. ඉතින් මේකෙදි මම කරන්නේ SIPOP method එකේ අන්තිම step එක වුණ PLL එකේ සූත්‍ර 21 ගැන. හරි, ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම SW සත්මික නවද. මේ වීඩියෝ එක බලන්න කලින් මේ channel එක subscribe කරලා මේ වීඩියෝත් එක්ක එකතු වෙන්න. හරි, දැන් මේකෙදි සූත්‍ර 21ක් තියෙනවා. එතකොට මේ සූත්‍ර 21 මම කියලා දෙන්න කලින් ඔයාලා මේකේ බේසික් නොටේෂන්ස් පුළුවන් ඉති කියලා මම හිතනවා. ඒ කියන්නේ R U D L ඒ වගේ ඒවා මේ කොහොමද කරකවන්නේ කියලා ඔයාලා දන්නවා ඇති කියලා මම හිතලා තමයි මේක පටන් ගන්නෙ. ඒව ගැන දන්නේ නැත්නම් මම link එක දාන්නම් බලලා description එකෙන්. ඒ වීඩියෝ එකත් එක්ක බලලා මේ වීඩියෝත් එක්ක එකතු වෙන්න. හරි. පළවෙනි සූත්‍රය තමයි මේක. මේකට කියන්නේ AA perm එක කියලා. එතකොට මේක අඳුරගන්නේ මෙහෙම headlight එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ බාස් දෙකක් තියෙනවා. අනිත් පැත්තේ මොකක්වත් හැදිලා නැහැ. ඒ කියන්නේ අනිත් ලේයර් එකේ මොකක්වත් නැහැ. එතකොට මේකෙදි දාන්න ඕන සූත්‍රයක් තියෙනවා. ඒක දාන්න කලින් කියුබ් එක ඔයාලා අල්ල ගන්න ඕන මෙහෙම. මේ හෙඩ්ලයිට් එක වම් පැත්තේ තියෙන්න මේ බා එක මූණට මූණ තියෙන විදිහට. එතකොට මේ සූත්‍රය තමයි මුලින්ම x move එකක් x rotation එක. ඒ කියන්නේ මේ විදිහට කියුබ් මේ විදිහට ඔයාලා තියන් ඉන්නවනම් කියුබ් එක මෙහෙම හරව ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ මේ සූත්‍රය දාන්න තියෙන්නේ. ඒ කියන්නේ L2 D2 L prime U prime L D2 L prime U L prime ඊට පස්සේ මේ පැත්තට ආය හරවලා මේ මූව එක කරකවුවාම ඒ මේ කියුබ් එක සොල්ව් වෙනවා. ඒ කියන්නේ ඒ සූත්‍රය හරි. ඒකට කියන්නේ AA perm එක කියලා. හරි. ඊළඟ සූත්‍රය තමයි AB perm එක. එතකොට ඒක හොයාගන්නේ මෙන්න මෙහෙම. මේ වගේ හෙඩ්ලයිට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ බාස් දෙකක් තියෙනවා. එතකොට අනිත් පැත්තේ මේ වගේ මොකක්වත් නැහැ. දැන් අර කලින් ඒ perm එකේ තිබ්බේ මේ පැත්තේ හෙඩ්ලයිට් එක නම් මෙතන තමයි බා එක තිබ්බේ. මේ AB perm එකේ තියෙන පිටිපස්සේ. පිටිපස්සේ බා එකයි මෙතන බා එකයි තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතනදී දාන්න ඕන සූත්‍රය කරන්න කලින් මුලින්ම x prime rotation එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ කියුබ් එක මෙහෙම මූණට මූණලා තියන් ඉන්නවනම් මෙහෙම ඕගොල්ලෝ තියා ගන්න ඕන. අනිවාර්යයෙන්ම හෙඩ්ලයිට් එක වම් පැත්තේ තියෙන්නත් ඕන. බා එක පිටිපස්සේ තියෙන්නත් ඕන. එතකොට මුලින් x prime rotation එක කරා ඊට පස්සේ කරන්න තියෙන්නේ L2 D2 L U L prime D2 L U prime L ඊට පස්සේ මේ rotation එක ආය අනිත් පැත්තට කරලා මේ move එක මේ U move එකක් කරකවපුවාම ඒ cube එක ආය solve වෙනවා. එතකොට ඒක තමයි AB perm කියන්නේ. හරි, ඊළඟට තියෙන්නේ අනිත් සූත්‍රය. මේකට කියන්නේ F perm එක කියලා. මේක අඳුරගන්න මේ පැත්තේ මෙහෙම එක සයිඩ් එකක් සම්පූර්ණ ලේයර් එක හැදිලා තියෙනවා. අනිත් ඒවායේ මොකක්වත් හැදිලා නැහැ. එක ලේයර් එකක්වත් අනිත් ඒවායේ හැදිලා නැහැ. ඒතර මෙතනදී ඔයාලා මුලින්ම මේ කියුබ් එක මේ විදිහට තියාගන්න ඕන. ඒ කියන්නේ හැදිලා තියෙන ලේයර් එක මේ පැත්තට වම් පැත්තට තියාගෙන මේ පැත්ත මුණ්ඩ මුණ්ලා තියාගෙන මේ සූත්‍රය දාන්නයි තියෙන්නේ. මේ සූත්‍රය තමයි R prime U prime F prime R U R prime U prime R prime F R2 U prime R prime U prime R U R prime U R. එතකොට ඔය විදිහට කියුබ් එක සොල්ව් වෙනවා. ඒ තමයි F perm කියන එක. හරි. ඊළඟට තියෙන අනිත් සූත්‍රය මේකට කියන්නේ GA perm එක කියලා. එතකොට මේක අඳුරගන්නේ මේ විදිහේ හෙඩ්ලයිට් එකක් තියෙනවා. තව මේ වගේ බා එකක් තියෙනවා. හෙඩ්ලයිට් එකට දකුණු පැත්තෙන් තමයි බා එක තියෙන්නේ. අනිත් ඒවායේ මොකක්වත් නැහැ. ඒ මොනවාවත් සොල්ව් වෙලා නැහැ. එතකොට මේ විදිහට තියෙද්දි මේක මේ කියුබ් එක වල තියාගන්න ඕන මේ බා එක මුණ්ඩ මුණ්ලා තියෙන විදිහටයි මේ හෙඩ්ලයිට් එක වම් පැත්තේ තියෙන විදිහටයි. ඊට පස්සේ මේ සූත්‍රය දාන්නයි තියෙන්නේ. ඒ සූත්‍රය තමයි R2 U R prime U R prime U prime R U prime R2 U prime D R prime U R D prime. එතකොට කියුබ් එක සොල්ව් වෙනවා. ඒක තමයි GA perm එක. හරි, ඊළඟට තියෙන GB perm කියන එක. ඒක අඳුරගන්නේ මෙහෙමයි. මේ විදිහට හෙඩ්ලයිට් එකක් තියෙනවා. ඒකේ ඔපොසිට් කලර් එකක් තියෙන මැද කොටුව. කියන්නේ මේ දෙකට විරුද්ධ පැත්තේ පාට තමයි මෙතන තියෙන්නේ. අනිත් පැත්තෙන් අඳුරගන්නේ මේ විදිහට බා එකක් තියෙනවා මේකට විරුද්ධ පැත්තේ. මේ හෙඩ්ලයිට් එකට විරුද්ධ පැත්තේ තමයි බා එක තියෙන්නේ. ඒකත් මේ විදිහට තියෙන්නේ. එතකොට අනිත් පැතිවල මොකුත් නැහැ. එතකොට මේ විදිහට ආපුවාම මුලින්ම මේ හෙඩ්ලයිට් එක මේ පැත්තට වම් පැත්තට තියාගෙන මේක දකුණු පැත්තට තියාගෙන
මේ පැත්ත මුන්ට මුල්ලා තියාගෙන මේ සූත්‍ර දාන්නයි තියෙන්නේ. මේක තමයි r prime u prime r u d prime r2 u r prime u r u prime r u prime r2 d කියුබ් එක එතකොට සොල්ව් වෙනවා. ඒ තමයි GB perm එක. හරි. ඊළඟට තියෙන්නේ GC perm එක. එතකොට ඒක අඳුරගන්න මේ විදිහට හෙඩ්ලයිට් එකක් තියෙනවා එක පැත්තක. අනිත් පැත්තේ මේ විදිහට එක බා එකක් තියෙනවා. එතකොට අනිත් පැත්තේ වල මොකුත් නැහැ. එතකොට ඒක මේ තියෙන්නේ මෙතන හෙඩ්ලයිට් එක තියෙනවා නම් ඒකට වම් පැත්තෙන් තමයි තියෙන්නේ. මේ විදිහට කියුබ් එක තිබ්බොත් මේ හෙඩ්ලයිට් එකට වම් පැත්තේ තමයි මේ බා එක තියෙන්නේ. GA perm එකේ තියෙන්නේ දකුණු පැත්තෙන්. GC එකේ තියෙන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ වම් පැත්තේ. එතකොට ඒක අඳුරගන්ති මේ කියුබ් එක සොල්ව් කරද්දී මේ හෙඩ්ලයිට් එක වම් පැත්තේ තියාගන්න ඕන. මේ බා එක පිටිපස්සට හිටින්න මෙහෙම තියාගන්න ඕන. මේ පැත්තේ තියාගෙන මේ සූත්‍රය දාන්නයි තියෙන්නේ. R2 U prime R U prime R U R prime U R2 U D prime R U prime R prime D. එතකොට කියුබ් එක සොල්ව් වෙනවා. එතකොට ඒක තමයි GC perm එක. හරි. ඊළඟට තියෙන්නේ GD perm එක. එතකොට ඒක අඳුරගද්දි මෙහෙම හෙඩ්ලයිට් එකක් තියෙනවා විරුද්ධ පැත්තේ පාට මැද කොටුවට හිටින විදියට. ඊට පස්සේ ඒකට විරුද්ධ පැත්තේ මේ විදියට බා එකක් තියෙනවා. අනිත් පැත්තේ වල මුකුත් නැහැ. එතකොට කලින් මං කරා GB perm එක. ඒකේ හෙඩ්ලයිට් එක මේ විදිහටම තියෙනවා. හැබැයි බා එක තියෙන්නේ මෙතනයි මෙතනයි. GD එකේ තියෙන්නේ මෙතනයි මෙතනයි. එතකොට ඒ විදිහට වෙනස් වෙනවා මේ සූත්‍ර දෙක. එතකොට ඔයාලා මේකෙදි කරන්න ඕන මේ හෙඩ්ලයිට් එක මෙහෙම වම් පැත්ත තියාගෙන මේ බා එක මේ දකුණු පැත්ත තියාගෙන මේ පැත්ත මුණ්ඩලා තියාගෙන මේ සූත්‍ර දාන එක. R U R prime U prime D R2 U prime R U prime R prime U R prime U R2 D prime. එතකොට කියුබ් එක සොල්ව් වෙනවා. ඒ තමයි GD perm එක. හරි. ඊළඟ සූත්‍රය තමයි JA perm එක. එතකොට ඒකෙදී ඔයාලා අඳුර ගන්න පුළුවන් මේ විදිහට එක සයිඩ් එක සම්පූර්ණ සොල්ව් වෙලා තියෙනවා එක ලේයර් එකත් එක්ක. අනිත් ඒවායේ හැම එකෙම වගේ බාස් හැදිලා තියෙනවා. හැබැයි බාස් තියෙන්නේ මේ සම්පූර්ණ හැදිලා තියෙන මේ ලේයර් එකට වම් පැත්තට වෙන්න. يعني මේ විදිහට තමයි ඒක තිබිලා තියෙන්නේ. එතකොට මේකෙදි ඔයාලා කරන්න ඕන මුලින්ම මේ එකපාරක් හැදිලා එක සම්පූර්ණ හැදිලා තියෙන පැත්ත වම් පැත්ත තියාගෙන මේ බා එක මේ විදිහට වම් පැත්තට හිටින්න තියාගෙන මේ සයිඩ් එක මුට මුල්ලා තියාගෙන මේ සූත්‍රය දාන්නයි තියෙන්නේ. එතන මේ සූත්‍රයේදී මුලින්ම තියෙන්නේ x rotation එකක් කරකවන්න. ඒ කියන්නේ මෙහෙම තියෙන එක මෙහෙම කරන්න ඕන. ඊට පස්සේ R2 ඊට පස්සේ F R F prime R U2 ඊට පස්සේ මේ layers දෙකම පල්ලයට. ඒ කියන්නේ simple R prime ඊට පස්සේ ආයි U ඊට පස්සේ simple R කියන්නේ මේ දෙකම මේ layers දෙකම එකක් උඩට. ඊට පස්සේ U2. එතකොට සම්පූර්ණ කියුබ් එකම හැදෙනවා. ඒක තමයි JA perm එක. හරි. ඊළඟට තියෙන්නේ JB perm එක. ඒකත් අරක වගේමයි ටිකක් මේ විදිහට එක පැත්ත සම්පූර්ණ සොල් වෙලා තියෙනවා. මේ විදිහට බාස් තියෙනවා හැම පැත්තෙම. හැබැයි ඒකේ මේ සොල් වෙලා තියෙන පැත්තට දකුණු පැත්තට වෙන්න තමයි බාස් ටික තියෙන්නේ. කලින් තිබ්බේ මෙතනයි මෙතනයි JA perm එකේ. මේකේ තියෙන්නේ මෙහෙම. මෙහෙම මෙහෙම. එතකොට මේකෙදි වෙනස් සූත්‍රයක් තියෙනවා JA එකට වඩා. මේක ඇත්තටම කොහොමද ලේසි කලින් එකට වඩා. මේකේ රොටේෂන්ස් නැහැ. මේක කරන්න තියෙන්නේ මේ පැත්ත මේ විදිහට වම් පැත්තට හිටින්න තියාගෙන මේ බා එක මුණ්ඩ මුල්ලා තියාගෙන මේ පැත්තට හිටින්න තියාගෙන මේ සූත්‍ර දාන්නයි තියෙන්නේ. R U R prime F prime R U R prime U prime R prime F R2 U prime R prime. ඊට මේ U move එකක් U prime move එකක් කරගොවම සොල්ව් වෙනවා. එතකොට ඒක තමයි JB perm එක. හරි. ඊළඟට තියෙන්නේ RA perm එක. ඒතර මේක අඳුරගන්න මේ විදිහට හෙඩ්ලයිට් එකක් තියෙනවා. මේ වගේ එක බා එකක් තියෙනවා. අනිත් පැත්තේ කිසි මොකකවත් බාස් නැහැ. එතකොට දැන් මෙතනදී කලින් ඔයාලා මතක ඇති මේ GA perm එක. ඒකේ මේ ඇත්තේ හෙඩ්ලයිට් එකයි මෙතනයි තමයි බා එක තිබ්බේ. හැබැයි මේකේ තියෙන්නේ මෙතනයි මෙතනයි. එතකොට මේ දෙක ඒ විදිහට වෙනස් වෙන්නේ. හොඳට මේක මේ මතක හිටින්න ඕන මේ සූත්‍රෙත් එක්කම අවස්ථාව. නැත්තම් මේක පැටලෙනවා. එතකොට මේ විදිහට තියෙද්දි ඔයාලා මේ හෙඩ්ලයිට් එක වම් පැත්තේ තියාගෙන මේ බා එක මුණ්ඩ මුල්ලා තියෙන විදිහට තමයි තියාගන්න ඕන. ඊට පස්සේ මේ සූත්‍රය දාන්නයි තියෙන්නේ. R U prime R prime U prime R U
R D R prime U prime R D prime R prime U2 R prime. ඊට පස්සේ මේ U prime එක කරකවපුවාම මේක සොල්ව් වෙනවා. ඒක තමයි RA perm එක. හරි. ඊළඟට තියෙන්නේ RB perm එක. එතකොට ඒකෙදි ඒක අඳුරගන්නේ මෙහෙමයි. එක පැත්තක හෙඩ්ලයිට් එකක් තියෙනවා. තව අනිත් පැත්තේ මේ වගේ බා එකක් තියෙනවා. අනිත් පැතිවල මොකක්වත් නැහැ. දැන් මෙතනදී මේක වෙනස් වෙන්නේ අර GC perm එකත් එක්ක වෙනස් වෙන්නේ. GC perm එකේ බා එක තිබ්බේ මෙතනයි මෙතනයි. ඔයාලා මතක ඇති වීඩියෝ එක ආපස්සට අරන් බලන්න. දැන් මේකේ තියෙන්නේ මෙතනයි මෙතනයි. ඒ කියන්නේ මේ හෙඩ්ලයිට් එකට ළඟින්ම තමයි මේ බා එක පිහිටලා තියෙන්නේ. එතකොට මේකට කියන්නේ RB perm එක කියලා. එතකොට මේක කරන්න ඕන හෙඩ්ලයිට් එක මේ පැත්තේ වම් පැත්තේ තියාගෙන මේ බා එක පිටිපස්සට ඉතින් තියාගෙන මේ පැත්ත මූණට මූණලා තියාගෙන මේ සූත්‍ර දාන්නයි තියෙන්නේ. එතකොට ඒක තමයි R2 F R U R U prime R prime F prime R U2 R prime U2 R ඊට පස්සේ U එකක් කරකවුවම ඒක සොල්ව් වෙනවා. එතකොට ඒක තමයි RB perm එක. හරි. ඊළඟට තියෙන්නේ T perm එක. ඇත්තට මොකද මේක තමයි ලේසිම සූත්‍රේ මට නම් හිතෙන විදිහට. එතකොට මේකෙදි අඳුරගන්නේ මේ වගේ එක පැත්තක හෙඩ්ලයිට් එකක් තියෙනවා. එතන විරුද්ධ පැත්තේ පාට තමයි තියෙන්නේ ඒකත් එක්ක. මේ විදිහට. ඊට පස්සේ මේ වගේ බාස් දෙකක් තියෙනවා දෙපැත්තේ. අනිත් පැත්තේ මොකක්වත් නැහැ. එතකොට මේක මේ විදිහට තමයි අඳුරගන්න තියෙන්නේ. එතකොට දැන් මේකෙදි සූත්‍ර දාන්න ඕන මේ පැත්තට මේ හෙඩ්ලයිට් එක වම් පැත්තේ තියාගෙන මේ බා එකක් මුණ්ඩ මුණ්ලා තියාගෙන මේ පැත්ත මුණ්ඩ මුණ්ලා තියාගෙන තමයි දාන්නේ. ඒ සූත්‍ර තමයි R U R prime U prime R prime F R2 U prime R prime R prime U prime R U R prime F prime. එතකොට ඒ විදිහට තමයි ඒකේ සූත්‍රය දාන්න තියෙන්නේ. ඒක තමයි T perm එක. හරි. ඊළඟට තියෙන්නේ E perm එක. එතකොට ඒක අඳුරගන්නේ මේ විදිහට එක පැත්තකවත් එක ලේයර් එකකවත් හෙඩ්ලයිට්වත් බාවස් නැහැ. එතකොට මේකේ ඒ විදිහට අඳුරගන්න ලේසි. එතකොට මේකෙදි කරන්න තියෙන්නේ කැමැති පැත්තක් මුණ්ඩ මුණ්ලා තියාගෙන, කියන්නේ මේ පාට හතරෙන් කැමැති පැත්තක් මුණ්ඩ මුණ්ලා තියාගෙන මේ සූත්‍ර දාන්නයි තියෙන්නේ. මුලින් මේ සූත්‍ර දාන්න කලින් නොටේෂන් එකක් තියෙනවා හැබැයි. එතකොට ඒකේ කරන්න තියෙන්නේ මුලින්ම x prime notation එක. ඒ කියන්නේ මේ විදිහට කියුබ් එක හරව ගන්න ඕන. මෙහෙම තියෙන කියුබ් එක මේ විදිහට මුලින්ම හරව ගන්න ඕන. ඊට පස්සේ කරන්න තියෙන්නේ R U prime R prime D R U R prime D prime R U R prime D R U prime R prime D prime. ඒ විදිහට තමයි ඒක දාන්න තියෙන්නේ. එතකොට ඒක ටිකක් අමාරුයි, ටිකක් ප්‍රැක්ටිස් කරලා තමයි ඒක ටිකක් හදාගන්න වෙන්නේ. එතකොට ඒකට කියන්නේ E perm එක කියලා. හරි. ඊළඟට තියෙන්නේ NA perm එක. එතකොට මේකෙදි අඳුරගන්නේ මෙන්න මේ විදිහේ මේ බාස් හැම එකේම තියෙනවා. හැම පැත්තෙම හැම ලේයර් එකේම මේ විදිහට බාස් තියෙනවා. ඒකත් මේ විදිහට නිකන් අර රටාවක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේකෙදි මේ බාස් තියෙන්නේ දකුණු පැත්තට වෙන්න. දැන් ඊළඟට කරන්න තියෙන NB perm එකේ තියෙන වම් පැත්තට වෙන්න. මේකේ තියෙන්නේ දකුණු පැත්තට වෙන්න. මේ NA perm එක. එතකොට මේකෙදි සූත්‍රය දාන්නේ කැමැති පැත්තක් තියාගන්න පුළුවන් මුණ්ඩ මුණ්ලා මේ පාට හතරෙන්. ඊට පස්සේ මේ පැත්ත මුණ්ඩ මුණ්ලා තියන් ඉන්නවා නම් මේ විදිහටයි සූත්‍ර දාන්න ඕන. R U R prime U R U R prime F prime R U R prime U prime R prime F R2 U prime R prime U2 R U prime R prime. ඒ විදිහට තමයි සූත්‍ර දාන්න තියෙන්නේ. සූත්‍ර ටිකක් දිගයි. ඒතර ඒ විදිහට දාපුවම කියුබ් එක සොල්ව් වෙනවා. එතකොට ඒක තමයි NA perm එක. හරි. ඊට පස්සේ තියෙන්නේ NB perm එක. එතකොට මේකත් මේ අර කලින් NA perm එක වගේ බාස් විතරයි තියෙන්නේ හැම පැත්තෙම. මේකත් ටිකක් රටාවකට වගේ තියෙන්නේ. එතකොට ඒක NA එකේ වගේ නෙමෙයි. NB එකේ තියෙන්නේ වම් පැත්තට වෙන්න තමයි බාස්. හැම එකේම වම් පැත්තේ තමයි බා එක තියෙන්නේ. දැන් මේකෙත් ඔයාලට කැමති පැත්තක් මුණ්ඩ මුණ්ලා තියාගන්න පුළුවන් මේ පාට හතරෙන්. ඊට පස්සේ මේ සූත්‍ර දාන්නයි තියෙන්නේ. R prime U R U prime R prime F prime U prime F R U R prime F R prime F prime R U prime R. එතකොට කියුබ් එක සොල්ව් වෙනවා. ඒක තමයි NB perm එක. හරි. එතකොට මේ තියෙන්නේ Y perm කියන එක. එතකොට මේක අඳුරගන්නේ මේ විදිහට මේ බාස් දෙකක් තියෙනවා මේ විදිහට එක ළඟ.
එතනත් මෙතන එක කොටුවක් තියෙනවා වෙනස්ම වෙන්න ඕන. ඒ කියන්නේ ඒක සොල්ව් කරන්න ඕන කොටුවක්. බාස් දෙක තියෙන්නේ දෙපැත්තට වෙන්න. අනිත් පැති දෙකේ මොකක්වත් නැහැ එලියස් වල. ඒතර මේකෙදි කියුබ් එක මේ විදිහට තියාගන්න ඕන. එක බා එකක් මේ පැත්තට තියෙන්නයි අනිත් බා එක මේ දකුණු පැත්තේ තියෙන විදිහටයි. මේ පැත්තට මූණලා තියාගෙන මේ සූත්‍ර දාන්නයි තියෙන්නේ. F R U prime R prime U prime R U R prime F prime R U R prime U prime R prime F R F prime. එතකොට මේ විදිහට දාපුවම කියුබ් එක සොල්ව් වෙනවා. ඒ තියෙන්නේ y perm එක. හරි. ඊළඟට තියෙන්නේ v perm එක. එතකොට ඒක අඳුරගන්නේ මේ විදිහට බාස් දෙකක් එක ළඟ තියෙනවා සෙට් වෙලා. එක බා එකක් මේ පැත්ත අනිත් එක මෙතන. එතකොට අනිත් පැති වල මොකක්වත් නැහැ. එතකොට මේකෙදි ඔයාලා කියුබ් එක මේ විදිහට අරවගෙන තියාගන්න ඕන. එක බා එකක් පිටිපස්සේ තියෙන්නේ අනිත් බා එක වම් පැත්තේ තියෙන්නේ. මේ විදිහට තියාගෙන මේ සූත්‍රය දාන්නයි තියෙන්නේ. R U prime R U R prime D R D prime R U prime D R2 U R2 D prime R2. එතකොට කියුබ් එක සොල්ව් වෙනවා. ඒක තමයි V perm එක. හරි. දැන් මෙතනදී තියෙන්නේ H perm කියන එක. මේකෙදි මේ විදිහට හෙඩ්ලයිට් හැම පැත්තෙම තියෙනවා. පැති හතරම හෙඩ්ලයිට් තියෙනවා. මේ විදිහට මේ ප්‍රතිවිරුද්ධ පාටේ H piece එක තමයි හෙඩ්ලයිට් එකට මැද්දෙන් තියෙන්නේ. නිල් පාට විරුද්ධ පැත්තේ මේ කොළ පාට වගේ. ඒ වගේ තමයි හැම පැත්තෙම තියෙන්නේ. එතකොට මේක ආපුවම දාන්න ඕන සූත්‍රය මේකයි. එතකොට මෙතනදී ඔයාලට කැමති පැත්තක් මේ පාට හතරෙන් මූණලා තියාගෙන මේ සූත්‍රය දාන්න පුළුවන්. එතකොට මේකේ කරකවන්න තියෙන්නේ මේ M moves. ඒ කියන්නේ මම අද කියලා දෙන සූත්‍රයේදී තියෙන්නේ මේ M moves. M moves කියන්නේ මේ මැද්ද ලේයර් එක කරකවන්න තියෙන්නේ. එතකොට මේ විදිහට බලාගෙන මේ විදිහට කරකවන්න. එතකොට මුලින්ම තියෙන්නේ M2. මේ මැද්ද මේ ලේයර් එක දෙකක් උඩට. ඊට පස්සේ U prime. කියන උඩ ලේයර් එකක් මේ දකුණු පැත්තට. ඊට පස්සේ M moves දෙකක් ආයේ M2. ඊට පස්සේ ආයේ U moves දෙකක් U2. මේ පැත්තට කරගෙවුවත් අවුලක් නැහැ. දකුණු පැත්තට කරගෙවුවත් අවුලක් නැහැ. ඊට පස්සේ ආයේ M moves දෙකක්. ඊට පස්සේ ආයේ U prime. කියන්නේ මේ පැත්තට. ඊට පස්සේ ආයේ M moves දෙකක්. ඒ විදිහට කරකවුවම තමයි මේ කියුබ් එක සොල්ව් වෙන්නේ. ඒ තියෙන්නේ H perm එක. හරි. ඊළඟට තියෙන්නේ set perm කියන එක. ඒකෙත් මේ කලින් වගේම හෙඩ්ලයිට් හැම පැත්තෙම තියෙනවා. හැබැයි කලින් එකේ වගේ නෙමෙයි. දැන් මෙතන මේ විරුද්ධ පාට නෙමෙයි තියෙන්නේ. එක ළඟ තියෙන පාටවල දෙක තමයි මාරු වෙලා තියෙන්නේ. මේ දෙක මාරු වෙලා. ඒ වගේම මේ පැත්තේ මේ කොටු දෙක මාරු වෙලා. එතකොට මේකෙදි දාන්න ඕන මෙහෙමයි. මේ එක ළඟ මාරු වෙලා තියෙන කොටු දෙක තියෙන පාටවල වලින් එක පාටක් මූණලා තියාගෙන අනිත් පාට දකුණු පැත්තට තියාගෙන මේ විදිහට කියුබ් එක තියාගෙන තමයි සූත්‍ර දාන්න ඕන. ඒ සූත්‍රය එන්නේ මුලින්ම M prime මේ විදිහට එක move එකයි උඩට. ඊට පස්සේ U prime. ඊට පස්සේ M2. M moves දෙකක් උඩට. ඊට පස්සේ U prime. ඊට පස්සේ ආයේ M2. ඊට පස්සේ ආයේ U prime. ඊට පස්සේ M prime. ඊට පස්සේ ආයේ M moves මේ U moves දෙකක් මෙහෙට. ඊට පස්සේ ආයේ M2. ඊට පස්සේ මේ move එක මේ පැත්තට කරපුවාම කියුබ් එක සොල්ව් වෙනවා. එතකොට ඒකට තමයි set perm කියන්නේ. හරි. ඊළඟට තියෙන්නේ UA perm එක. එතකොට ඒක අඳුරගන්න එක පැත්තක් සම්පූර්ණ සොල්ව් වෙලා තියෙනවා. අනිත් පැතිවල හෙඩ්ලයිට් තියෙනවා. කියන්නේ මේ වගේ හෙඩ්ලයිට් තුනක් පැති තුනක තියෙනවා. ඒකෙදිත් මේ වගේ විරුද්ධ පාට තියෙන, ඒ කියන්නේ විරුද්ධ එජ් එකක් තියෙන පැත්තකුත් තියෙනවා. මේ කොළ පාට හෙඩ්ලයිට් එකට මේ තියෙන නිල් පාට එජ් පීස් එක ඇවිල්ලා. ඒ කියන්නේ ඒක තියෙන්න ඕනේ මේ පැත්තේ. ඒ කියන්නේ විරුද්ධ පැත්තේ එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අනිත් පැති දෙකේ වෙන එහෙම නෙමෙයි. එතකොට මේ විරුද්ධ පැත්තට ඇවිල්ලා තියෙන එජ් පීස් එක අපි දකුණු පැත්ත තියාගන්න ඕන. මේ විදිහට කියුබ් එක හරව ගන්න ඕන. සම්පූර්ණ හැදලා තියෙන පැත්ත පිටිපස්සට හිටින්න තියාගෙන මේ විදිහට කියුබ් එක තියාගෙන මේ සූත්‍ර දාන්නයි තියෙන්නේ. R U prime R U R U R U prime R prime U prime R2. ඒ විදිහට තමයි එතකොට සෝල්ව් කරන්න තියෙන්නේ. ඒ තමයි UA perm එක. හරි. ඊළඟට තියෙන්නේ UB perm එක. එතකොට ඒක අඳුරගන්නෙත් මේ විදිහට හෙඩ්ලයිට් තුනක් තියෙනවා කලින් වගේම. එක පැත්තක් සම්පූර්ණ සොල්ව් වෙලක් තියෙනවා. එතකොට අර කලින් එකේ UA perm එකේ කොළ පාට පැත්තේ හෙඩ්ලයිට් එකට නිල් පාට එජ් එක ඇවිල්ලා තිබ්බේ. කියන්නේ මේ පැත්තේ තමයි විරුද්ධ මේ පැත්තේ හෙඩ්ලයිට් එක තිබ්බේ. මේකෙදි තියෙන්නේ අනිත් පැත්තේ. ඒ කියන්නේ වම් පැත්තේ තමයි ඒක තියෙන්නේ. එතකොට අනිත් පැති දෙක සාමාන්‍ය විදිහට හෙඩ්ලයිට් තියෙන්නේ. එතකොට මෙහෙම ආපුවාම
මේ විදිහට කියුබ් එක තියාගන්න ඕන. මේ විරුද්ධ පැත්තේ පාට තියෙන හෙඩ්ලයිට් එක වම් පැත්තේ තියාගෙන මේක පිටිපස්සේ තියාගෙන මේ විදිහට කියුබ් එක හරවගෙන මේ සූත්‍ර දාන්නයි තියෙන්නේ. ඒක තමයි R2 U R U R prime U prime R prime U prime R prime U R prime. එතකොට ඒ විදිහට දාපුවම කියුබ් එක සොල්ව් වෙනවා. ඒ තමයි UB perm එක. හරි. මේ තමයි සූත්‍ර 21. එතකොට මෙතනදී මේ සූත්‍ර 21 ඔයාලා එකිනෙකට වෙනස් විදිහට එද්දී ඔයාලා අඳුර ගන්න ඕන. ඒ වගේ මේකට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. එතකොට මේ ඔක්කොම ඔයාලා හොඳට පුරුදු වුණොත් එහෙම සූත්‍ර 21ම හොඳට පාඩම් හිටලා හොඳට පුරුදු වුණොත් එහෙම අනිවාර්යෙන් මේ කියුබ් එක තප්පර 20ක් 15ක් වගේ ඇතුළත සොල්ව් කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, පහලින් විස්තර තියෙනවා කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ගැන ඔයාලගේ යාළුවන්ට ඉගෙන ගන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හමු වෙමු.